අපගේ MR රිපෝටර් YouTube channel එක subscribe කර පහලින් ඔබගේ වටිනා අදහස කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක like කරලා යහළුවන්ටත් දැනගන්න share කරන්න. හා මෙම ඇමතුම පටිගත වන බව කරුණාවෙන් සලකන්න. ආයුබෝවන් මම ලියෝන්. ආයුබෝවන් සර් මට සර් පැහැදිලි මදි සර්. දැකෙනවද? සර් මට පැහැදිලි මදි සර්. දැකනවද? ඔව් සර් කියන්නේ. මම කතා කරන්නේ මම ඒක දුරකථන සංඛ්‍යාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරා. ඔව්. 2:54ට තමයි කෝල් එකක් ගත්තේ. අද දවසේ ඒ කියන්නේ ඔව්. ඔව්. මම හිතන්නේ ඔබතුමාට මම කෝල් එක ගත්තේ සම්බන්ධව උතන කොන්ටැක්ට් එකක් සමානට. එතකොට මේ කෝල් එක සම්බන්ධයෙන් දෙකක් දෙකක් ගත්ත පියවර නේද? කම්ප්ලේන්ට් එකක් දැම්මා සර්. ඔව් කම්ප්ලේන්ට් එකක් දැම්මා. ඒක මේ වගේ කතා කරලා කම්ප්ලේන්ට් එක දැම්මා. ඔව් සර් මට ගැටලුව නැවත කියන්න පුළුවන් සර් ඒ කියන්නේ. ඔව් ගැටලුව කියන්නේ මම කෝල් එක දෙන්න පැයකට විතර කලින් අපේ අම්මට කෝල් එකක් ආවා. ඔව්. අම්මට කෝල් එක ආවේ ඩයලොග් නම්බර් එකේ. ඒ ඩයලොග් නම්බර් එක මම කියන්නේ. ඔව් සර් මට කියන්නකෝ. 0.74යි හරි. 26යි 35යි හරි. 366. හරි සර්. මේ කෝල් එකෙන් කෝල් කරලා තමයි මුගා වාසනා දිනු ගැනීමක් තියෙනවා කියලා තමයි අපේ අම්මාට කතා කරන්නේ. ඔව්. ඊට පස්සේ කාන්සරට අපිට තේරෙන්නේ නැහැ කියලා අපේ නම් කියනවා. ඔව්. තර දීදී ඉන්නේ දැන් එයාට ඊළඟට මම සංගීතي මට මොකද්ද කෝල් එක ඊට පස්සේ ඒ කෝල් එක කියලා මම පොඩ්ඩක් ලං කරලා බලද්දී අර මට හිතෙනවා මැෂින් කෙනෙක්ගේ කඩ මොකද මාර මේ දවස්වල වෛරුණුනේ කට්ටියකින් මෙගා වසන දෙනවා කියලා මේ දඩු මෙගා වසන දෙනවා කියලා සල්ලි ගන්න එක ඒ එක්කෙනා තමයි මම කතා කරන්නේ. මොකද මම ඊට කලින් එයාගේ වොයිස් එක අහලා මම ඒක මට පොඩ්ඩක් මීටර වෙලා තිබ්බා. ඊට පස්සේ මම 2යි ඉස්සරම කෝල් එකක් ගත්තා 2:30 40ත් අතර කාලේ වගේ. ඊට පස්සේ 2:54ට ආයේ 52ට ආයේ ගත්ත කෝල් එක. ඔව්. ඒ කෝල් එක අරන් මම මේ සම්බන්ධයෙන් මේ ඔබතුමාට කිව්වාගේම විස්තරේ කිව්වා. විස්තරේ කියලා මම කිව්වා මෙහෙම කෙනෙක් මේ නම්බරෙන් ගන්නවා. ඒක ඩයලොග් නම්බරය. ඒ ගැන මොකද්ද විස්තර කියලා. හැබැයි මට කලින් කතා කරපු එක්කෙනා කිව්වා මේ මුලින්ම කතා කරපු එක්කෙනා මට කිව්වා මේ සම්බන්ධයෙන් තව කම්ප්ලේන්ට් නේ නම්බරේ වෙනුවෙන් ඇවිල්ලා කියනවා. ඔව් කම්ප්ලේන්ට් එකක් තියෙනවා සර්. කීයක් විතර ඇවිල්ලා තියෙනවද මහත්තයා? ඔව් දැනට සර් කියන්නේ අදට කම්ප්ලේන්ට් ඇවිල්ලා තිනවා සර්. අද කම්ප්ලේන්ට් 3ක් අද දාලා තිනවා. ඔව්. ඒක දැන් අර ඉන්වෙස්ටිගේෂන් එක පටන් අරන් තියෙන සර් මේ පිළිබඳව. ඔව්. ඒක කම්ප්ලේන්ට් එක ක්ලෝස් වුණාම සර් මේ දැනුවත් කරයි සර් පිළිබඳව. මේක මම අහන්න මේක ඇත්තටම මම දැනුවත් වෙන්නේ මේක ප්‍රධාන උමනාව තියෙන්නේ. ඔව්. මම නැවතත් ඊට පස්සේ මේ මිනිස්සුන්ට කෝල් කරා. නමුත් දැන් මම මේ කෝල් එක ගන්න විනාඩි 2කට කලින්. දැන් මේ කෝල් එක පටන් ගන්න විනාඩි 2කට කලින් මම වෙන නම්බර් එකකින් කෝල් කරා. දැන් මයි නම්බරේ බ්ලොක් කරලා දුන්නා. එතකොටත් ඒ ෆෝන් එක වැඩේ. මේකේ වෙන්නේ මේ වගේ අපේ ලංකාවේ තේරෙන්නේ නැති පුද්ගලයෝ. ඒ කියන්නේ අපේ අම්මා වගේ ඒ වයසේ කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය හෝ නැත්තම් මේ දැනුවත් භාවයෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් භාවයේ අඩු කට්ටියකින් මේ මිනිස්සු සල්ලි ගන්නවා. ඔව්. එතකොට මේ වගේ කම්ප්ලේන්ට් එකකදී මෙහෙම ටයිම් එකක් ගත්තොත් ඔයා හිතන්නකෝ මේ ටයිම් එකට විනාඩි 10 කෝල් මේ පැය ගානට කීයක් ගන්න පුළුවන්ද කියලා. ඒ විනාඩි 10 කෝල් වලින් කෝල් 50ක් ගත්තොත් ඒ කෝල් 50න් දෙකක් වැඩ කරලා කී දහක් දා ගන්න පුළුවන් කියන්නේ එයාට. කවුරු හරි මේ ඩයලොග් පාරිභෝගිකයන්ගේ සල්ලි ඒක තමයි සර් අපේ වෙදින් සර්ගේ පැත්තෙන් ගෙන කම්ප්ලේන්ට් එකක් දාලා තියෙන සර්. ඔව් ඒක හරියට. ඔව් දැන් මේක නේ. ඔව් දැන් ඒක තවමත් අර හොරා නිදන්නේ. තවමත් ඒ හොරා නිදන්නේ. ඒතකොට එක්ක ඔයගොල්ලන්ට ආයතන විසින් මේවායි කම්ප්ලේන්ට් එකක් ගවම කතා කරන්නේ. මේ පාරිභෝගිකයන් කතා කරලා අහන්න කවුද මේක ඉන්නේ කියලා එයාගේ අනන්‍යතාවය අතුවන්න. එහෙම නැත්නම් ඒක මොකද හේතුව මේක ලොකු සිද්ධියක්නේ. දැන් ඒක සමහරට ඔයාගේ සහෝදරයෙක් තුළ ඔයාගේ පවුලේ තියෙන සාමාන්‍ය ලොකු දැනුවත් කීමක් නැති නේද? ඒ කෙනෙක් සමහරට ඔකට අහු වෙන්න පුළුවන්. මම මේක කරන්නේ ඔයා ඩයලොග් එකේ
මට ආන්සර් කරාට මම දැන් ඔයාට කතා කරන්නේ මගේ සාමාන්‍යයෙන් අපි ලංකාවේ පුරවැසියෙක් ඉතින්. ඔව් සර්. නමුත් ඩයලොග් ආයතන විදියට ඒගොල්ලන් මීට වඩා පියවරක් ගන්න ඕනේ නැද්ද ඔයා හිතන්නේ? ඔව් සර් කියන්නේ මේ කම්ප්ලේන්ට් චෙක් කළා සර් මේ එතකොට ක්‍රියාමාර්ගයෙන් ගනි සර්. ඒකට දැන් මේ අහන්නකො ඇත්තටම දැන් කම්ප්ලේන්ට් චෙක් කරත් දැන් ඒ තමන් හිතන්නේ තාම නිකන් අර පුද්ගලයාට කෝල් එකක් කරගෙන. මොකද එයා මේ පොතේ කාගේ සල්ලි ගලවන්න එයා උත්සාහ කරනවා. ඔව් ඒ කියන්නේ සර් කම්ප්ලේන්ට් එක දාලා කියන්නේ අපේ මාර්ගෙන් නෙමෙයි සර් ඒක මේ අර පොලිසිය මාර්ගෙන් තමයි දැනුවත් වීමක් යන්නේ අය. ඒකනේ ඉන්වෙස්ටිගේෂන් පටන් ගන්න මේ පැත්තේ. එතකොට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. එතකොට ගොඩාක් දේවල් ඉවරයි. ඔයා පොඩ්ඩක් හිතන්න මේක මාර කේස් එකක්. මේක අර දවස්වල මම දැක්ක ටීවී එකේ පාවා කියලා තිබ්බා. ඒතකොට මම හිතන්නේ විදුලි සංදේශ කමිෂන් සභාවෙත් මේක කියලා දෙන්නේ මේක ලොකු මේක ජනාධිපතිතුමාට පාවා ඕනනම් කියන්න ඕන එකක්. හේතුව වෙන සිද්ධියන්නේ මේකෙන් දැන් මේක ලංකාවේ මේ සල්ලි නැති බැරි කාලේ මේකට අහු වෙන්නේ දැක්කර මේ සම්බන්ධයෙන් දැනුවත් කෙනෙක් නෙවෙයි ලොකුවට. දැන් ගොඩක් වෙලාවට මේ ෆීල්ඩ් එකේ ඉන්න දැනුවත් කෙනෙක් නම් ඒ කියන්නේ මහා පරිමාණ සල්ලි තියෙන කෙනෙක් නම් මේවට ගොඩක් දැනුවත්. මොකද ඒකෙන් ගාව මේ IT සම්බන්ධයෙන් ඒකට මේ ડોකියුමන්ට් පිටපත මේ ටෙක්නොලොජි ගැන දැනුවත් භාවයක් හෝ නැත්නම් දැනුවත් භාවයක් තියෙන කෙනෙක් තමයි ඒව හැන්ඩල් කරන්නේ. නමුත් සාමාන්‍ය පුරවැසියෙක් කී දෙනෙක් ඉන්නවද දන්නේ ඕන කෙනෙක් කැමතිනේ මේ කාලේ අපිට ඩයලොග් එකකින් ලොටෝ එකක් වැටලා තියෙනවා කිව්වහම ඒක ලක්ෂ ගණනක් වැටලා තියෙනවා කියලා ඒකට ගන්න මෙච්චර ප්‍රමාණයක් දාන්න කියලා ඩීටේල්ස් ගාම කියනවනේ කෙනෙක්. ඒ කියන්නේ ඒ account card එකේ account number ඒ details එක කියවම මේ මිනිස්සු මොරු පස්සම හැක් කරනවා. ඒක දැනටමත් එහෙ වෙලා තියෙන ඇත්තටම. ඒ හින්දා පුළුවන් නම් මට පොඩ්ඩක් කියන්න මට මේ ඔයාට මේක ඇර වෙන කාටද මේක මොකද්ද යන්න ඕනේ ප්‍රොසෙස් එක කියලා අඩු ගන්න. ඒකට කම්ප්ලේන්ට් එක අපේ පැත්තෙන් දැම්මම මේකෙන් බේරෙනවා. ඒක මම දන්නවා. දැන් අපේ ෆෞලි කට්ටියත් මම දැනුවත් කරලා තියෙන්නේ. ඒකත් මට ප්‍රශ්නයක්. නමුත් මේකෙන් කාගේ හරි කෙනෙක්ගේ සල්ලි මේකෙන් මේ වෙනවනේ. දැන්ටමත් මේ කොච්චර සල්ලි අරන් තියෙනවද? ඕක ජාත්‍යන්තරේ සමහර වෙලා තියෙනවා ගොඩක් මැදපිරි රටවල් වලින්. පාකිස්තාන වගේ කට්ටිය රටවල් වලින් ඔවා කරනෝනේ. නමුත් දැන් ලංකාවෙත් මේ ලංකාව තුලිය දාන ඩයලොග් කම්පැනියකින් ඩයලොග් කියන සිස්ටම් එකකින් ඩයලොග් ගේ ඕගොල්ලන්ගේ මේක භාවිතා කරලා මේ මැච් එක ගහනවා කියන්නේ සාමාන්‍ය පොඩි කේස් එක නෙවෙයි නේද? ඔව් සර් අපේ පැත්තෙන් කියන්නේ කම්ප්ලේන්ට් එක දැන් දැනුවත් කරලා තියෙන්නේ. ඒක ඒ කියන්නේ කම්ප්ලේන්ට් චෙක් කිරීම සිදු කරලා ක්‍රියාමාර්ග අදාළ ක්‍රියාමාර්ග ගනීස. ඔව් මට තේරෙනවා. දැන් ඔයා කියන කතාව දැන් ඔයා සාමාන්‍යයෙන් මට දෙන්නේ මේ ඔයාට පොදු උත්තරේනේ. එහෙම නෙවෙයි මං කියන්නේ. දැන් මේකෙන් දැන් එළිවෙද්දි තව දැන් වෙලාව 7යි කියන්නකෝ. ඒතකොට එළිවෙන්න ලබන උදේ 6 වෙන්න උදේ 8 වෙන්න තව තියෙනවා පැය 13ක්. එතකොට ඒ 13 වෙද්දි කී දෙනෙක්ගේ සල්ලි ගලවන්න පුළුවන්ද මේ පුද්ගලයාට? අනික ගන්නෙත් ඇවිල්ලා WhatsApp call එහෙම නෙවෙයි. normal dialogue call එකක් විදිහට ගන්න යා. මට පුළුවන් නම් දැන් ඔයා මට කියන්නකෝ. ඔයා නැත්තම් මේ ෆෝන් එක කට් කරාට පස්සේ නැවත ඔයා කෝල් එකක් කරන් ඔයා වෙනම ස්පෙෂල් කාට හරි වාගේ මැනේජර් කෙනෙකුට හරි කතා කරලා මේ සම්බන්ධයෙන් මෙහෙම දෙයක් යනවා දිගින් දිගට මේක කරන. ඒ හින්දා මම මේක ඔයාලට මේක කම්ප්ලේන් කරලා මේක ශනිකව කරන්න බැරි නම් මම මොකද්ද පාරිභෝගික විදිහට ඔයාලට කරන්න ඕනි කියලා හරි මට දැනුවත් කරන්න පුළුවන්ද? මේක ඔයා හිතන්න බෑ මම මේ සාමාන්‍ය පාරිභෝගික කතා කරන්න කියලා. මේක සාමාන්‍ය කම්ප්ලේන් නෙවෙයි. මගේ SIM එක නැති වුණා. මට ඒ හින්දා මම මේක බ්ලොක් කරන්න කියන එකක්වත් නැත්නම් මට මේ SIM එකෙන් තර්ජනය කරනවා කියන එකක්වත් නෙවෙයි. ඊට වඩා ලොකු බරපතල සිද්ධියක්. මේකේ සමහරට ලංකාවේ තියෙන ලොකුම account එකක් හැක් වෙන්න පුළුවන්. ඒකේ මූල්‍යමය වටිනාකම අපිට කියන්න බෑ නේතරම. ඔව් සර්. ඔයා දැන් මේ වෙද්දි මට ඔයාට ලයිව් උත්තරයක් දෙන්න බැරි නම් ඔයා මගේ නම්බරේ තියෙනවනේ. ඔයා ඒක හරහා ඔයාලගේ තව කවුරු හරි දැනුවත් කරලා හරි මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා මේක නිතර මම ඕනනම් මම පාරිභෝගික හැටියට ඒක වෙන කෙනෙක් හරි දැනුවත් කරන්න. හරි සර් මම හිතුවේ ඒ වෙලාවේ මේගොල්ලන් මේක කරයි කියලා. මොකද පළවෙනි කෝල් එක කරන් තවමත් ඒ අර ෆෝන් එක වැඩ කරපු හින්දා තමයි මම දෙවෙනි පාර කෝල් එක ගත්තේ. ඊපස්සේ දෙවෙනි කෝල් එක ගද්දිත් මම දැන් මේක හිතුවේ දැන් එහෙනම් හරි තව විනාඩි 10න් 15න් මේක කොහොම හරි මේක කරයි කියලා. ඇත්තටම දැන් ඔයාලට පුළුවන් එක දෙයක් කරන්න. ඔයාලට පුළුවන් මේ account එකට කෝල් කරලා එයාලා හැක් කරන්න ඕනේ නැහැ. බ්ලොක් කරන්න ඕනේ. නමුත් ඒකේ අනන්‍යතාවය හොයාගන්න පුළුවන්. ඇත්තටම දැන් මට පේන්නේ ඔක ඔරිජිනල් හොරා නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ මගේ SIM එකක් මගේ නම්බරේ තියෙන SIM එකක් වෙන කෙනෙක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ සිද්ධියක් තමයි උතන තියෙන්නේ. එතකොට එයාගෙන් ඔයාලගේ තියෙන ඉන්ඩේටල් අහගත්තාම ඔයාලට ඇත්තම කෙනාද පාවිච්චි කරන්නේ නැති කෙනාද පාවිච්චි කරන්නේ කියලා හරි තහවුරු කරලා මේවයි කම්ප්ලේන්ට් නැකින්ද අඩුම තරමේ
ඒක ඔයාලට ප්‍රූෆ් නැති වුණොත් එහෙම ඔයාලට ඒකට ගන්න ඇක්ෂන් එක ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඉමර්ජන්සි ඇක්ෂන් එකනේ. එහෙම නැත්නම් මේක මේ පොලිසිය එන්ට්‍රියක් දාලා කෝට් ඕඩර් එක කරන්න ගියොත් එහෙම මේකෙන් කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? මුළු ලංකාවේ මූල්මේ වටිනාකමනේ මේගොල්ලෝ හැක් කරන්නේ. දැන් අනික ඒ විශේෂත්වයක් දෙන්නේ ඩයලොග් මෙගා වාසනා කියන එක ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් වුණාට කතා කරන්නේත් ඕගොල්ලන්ගේ නෙට්වර්ක් එකේ නම්බර් එකයි. එතකොට ඒ නම්බර එක තියෙන්නේ ඕගොල්ලන් ගාව. අනික මේකේ වැඩිම අලාභාණිය වෙන්නේ ඕගොල්ලන්. මේක මම දන්නවා මේක හරහා ඔයාලට මේකට ලොකු කැලලක් එනවා අනිවාර්යෙන්. අනික දැන් මම කතා කරන්නේත් ඇවිල්ලා මම මේකේ ප්‍රායෝගිකයි හොඳ. මම කවදාකවත් වෙන සිම් එකක් පාවිච්චි කරලා නැහැ. මම දැන් වෙන සිම් එකක් පාවිච්චි කරනවා වෙන නෙට්වර්ක් එකේ මම ඩේටා නැති හින්දා මම බලන්නකෝ මම යූස් කරන පේජ් එක මොකද්ද කියලා. මම පාවිච්චි කරලා තියෙන විදිය මොකද්ද කියලා බලන්නකෝ ඔයාලා මේ ආපු දාගිද. ඔයාලා කලින් මම පාවිච්චි කරලා දිනවා මම ඩයලොග් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක මේ මම නම්බර් මාරු කරන්නේ මේ නම්බරේ මම ලංකාවට ආපු දාගින් තියෙන නම්බරේ තමයි මේ තියෙන්නේ. හරි සර් මම ඒ කියන්නේ සර් මාත් ඒ කියන්නේ පිළිබඳව මම හරියටම දැනුවත් වෙලා සර්ට කෝල් එකක් අරේන්ජ් කරන්නම් සර්. සර්ට ඒ මාර්ගෙන් සර් හරියටම මේ පිළිබඳව දැනුවත් වීමක් හැකියාවක් තියෙනවා සර්. මම එහෙම කරන්නේ මොකද මෙතනදී මේක සාමාන්‍ය එකක් නෙවෙයි. දැන් අපේ අම්මා සමහරට අර වෙලාවේ හිටියනම් එහෙම අම්මට නංගි ගෙදර හිටියේ නැත්තම් මම හිටියේ නැත්තම් සමහරට අපේ අම්මත් එකට මේ වෙන්න ඉඩ තියෙනවා. ඕගොල්ලන්ගේ අම්මා ඔයා ඩයලොග් එකේ වැඩ කරා කියලා නෑ. ඔයාලගේ අම්මා සමහරට යද්දී ඔයාලගේ අම්මා ගෙදර යද්දී ඒකට අහු වෙන්න ඉඩ තියෙනවා. ඔව් සර්. ඒ හින්දා මේක ඔයා ඩයලොග් එකේ සේව් එකේ මේ අපි මේ පාරිභෝගික නිලධාරිය කියන චරිතයට අමතරව ලංකාවේ පුරවැසියෙක් විදිහට try එකක් දෙන්න නැත්නම් ඇත්තටම අපි මේ ගොඩක් දේවල් අපි දැන් විනාශ කරන්න යන එකේ මේ වගේ දේවල් වලින් අපේ රට විනාශෙන්ට පොඩි වෙලාවක් යන්නේ. එයාලා ගන්න හැම ඇමතුමක්ම එයාලට හැක් කරන්න පුළුවන් percentage එකක් ආවොත් එහෙම ලංකාවේ බැංකු බංකොලොත් වෙන එක වළක්වන්න පුළුවන්ද කියන පොඩ්ඩක් ඔය සාමාන්‍යයෙන් නේ මමයි ඔය සුහඳ කතාවරුත් හිතන්නකෝ ඒකේ තියෙන කොච්චර බරපතලකමක් තියෙනවද කියලා ඒකේ. ඔව් සර්. ඒ හින්දා පුළුවන් නම් නෙවෙයි. හරි. මේක මේක කරලම දෙන්න සර්. මීට වඩා හරි දැනුවත් කරන්න දෙයක් කියන්න. හරි සර් මම සර්ට නැවත කෝල් එකක් අරේන්ජ් කරලා සර්ට දැනුවත් එක්කෙනෙක්ට කෝල් එක අරේන්ජ් කරලා දෙන්න. සර්ට මේ මාර්ගෙන් සර්ට මේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග එයත් කියයි සර්ටත් දැනුවත් වෙන්න හැකියාවක් තියෙනවා. කරන සමාජ සේවයක් කියලා එක මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ඔව්. මම ඉස්සෙල්ලා කතා කරේ. ඒ වුණාට ඒ කතාරට එයා කතාරේ මෙහෙම නෙවෙයි. එයා දැන් මම දන්නවා දැන් ආයතනයක් විදිහට රාමුවක් තියෙනවනේ. ඒ රාමුවේ ඒ process එකෙන් පිටපයින්න බෑ. නමුත් යම්කිසි අවස්ථාවක පිටපයින් වෙනවා. ඔයාලට කියලා තිබ්බොත් එහෙම ඔයාගේ සීට් එකේ අනිවාර්යෙන්ම ඔයා පැය 12ක් ඩියුටි කරන්න කියලා නැත්නම් පැය 6ක් ඩියුටි කරන්න කියලා තිබ්බොත් ඔයා ඩියුටි කරන්න ඕනේ අනිවාර්යෙන්ම. සාමාන්‍ය ක්‍රමවේදයක් යටතේ. හැබැයි ඔයාගේ බිල්ඩින් එකට එකපාරට ඇටැක් එකක් එනවා. නැත්නම් ගිනි ගන්නවා. ඔයාගේ චෙයා එකේ ඉන්න තැන හතර වටේම ගිනි ගන්නවා. ඔයා පැනලා යන්නද ඉතින්? ඔව් යනවා සර්. ඔව් දැන් ඒ වගේනේ දැන් ඒ වගේ සීන් එකනේ මේක ඇත්තටම. දැන් කාලේ හැටියට රුපියල් 10 ඉඳන් මිලක් නෑ අංක රුපියල් 10 ඉඳන් අංක 10ක් නෙවෙයි අංක 100ක් ඉස්සරහ තිබ්බත් ඒක වටිනාකම තියෙන කෙනාට වටිනාකම තියෙන. ඒ හින්දා අපේ ලංකාවේ සල්ලි තමයි මේ හැක් කරන්නේ. ෂුවර් එකට මේ හැක් කරන සල්ලි අනික ලංකාවේ තියන්නේත් නෑ. මොකද ඒක එහෙම නීති විරුද්ධ මුදලක් නේද? ඒක අනිවාර්යයෙන් ලංකාවෙම එළියට යනවා. මොකද මේ හොඳ ටෙක්නොලොජි ගැන දන්න කෙනෙක් මේ කරන්නේ. ඒ හින්දා ඔයා පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරන්න try කරන්න. එතකොට ඒකේ කවදා හරි ඒකේ ඔයාගේ හෘද සාක්ෂියටත් ඒක ඔයාගේ මේකක් තියෙයි. ඔව් සර් මට සර් තේරෙනවා සර් වගේ කස්ටමර්ස්ලාත් අඩුයි සර්. මම සර්ට අනිවාර්යෙන් මේ පිළිබඳව කෝල් එකක් අරේන්ජ් කරලා සර්ට දැනුවත් කිරීමක් කරන්නම්. ඒතර සර්ට පුළුවන් මේ පිළිබඳව හරියටම දැනුවත් වීමක් වෙන්න මේ ඒ එක්කෙනාගෙන් සර්. ඔව් සර්. හරි good night okay. හරි සර්. හරි ඩයලොග් කමතර ස්තුතියි සුබ දවසක්. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපගේ MR රිපෝටර් YouTube channel එක subscribe කර පහළ ඇති bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳ ඔබගේ අදහස පහලින් comment කරන්න. like කරන්න. යහළුවන් අතර share කරන්න.